පෙර භවයේ හෙළි කළ ඇතැම් දරුවෝ පෙර පුරුදු භාෂාවෙන් කතා කළ අවස්ථා පර්යේෂණ අතරට එක් වී තිබේ. ඒ පිළිබඳව සිදු කරනු ලබන පර්යේෂණද ඇත. එවැනි විවිධ භාෂාවෙන් කතා කළ දරුවන් පෙර භාෂාවෙන් දෙමාපියන් ඇමතීම සිදු කර ඇත්තේ බහතෝරණ වියට පත්වීමත් සමගය. ශ්‍රී ලංකාවේ දරුවන් කිහිප දෙනෙක්ම දෙමාපියන්ගේ භාෂාවෙන් බාහිර වෙනත් භාෂාවලින් කතා කළ පුනර්භව සිදුවීම් තිබේ. එවැනි විවිධ භාෂා කතා කළ දරුවෝ ඉංග්‍රීසි, දෙමළ, මුස්ලිම් සහ පාලි භාෂාවල වදන් ප්‍රකාශ කරනු ලැබුවේ දෙමාපියන් මවිතයට පත් කරවමිනි. ශ්‍රී ලංකාවේ දරුවෙකු මගින් ද්‍රවිඩ භාෂාව අනාවරණය වීමත් ප්‍රථම වරට සිදු වූයේ ගාල්ල ප්‍රදේශයේනි. ගාල්ලේදී උපත ලද එම දරුවා බහතෝරණ අවධියේදී ද්‍රවිඩ භාෂාව කතා කළේ මව පුදුමයට පත් කරවමිනි. ඔහු කෝපයට පත් වූ විටදී මවට ද්‍රවිඩ භාෂාවෙන් ඇමතීම සිරිත විය. දිනක් ඔහු උදේ පානය කිරීම සඳහා දෙනු ලැබූ කිරි ප්‍රමාද වීම නිසා ඔහු කෝපයට පත්විය. එදින මව වෙත පැමිණි දරුවා ෆෝඩා යනුවෙන් මවට බනින්නට විය. තම පුත්‍රයා එම ද්‍රවිඩ පදන් පුරුදු වූයේ කෙසේදැයි මවට ගැටලුවක් විය. අවට ප්‍රදේශයේ කිසිවෙකුගෙන් හෝ ද්‍රවිඩ භාෂාව ශ්‍රවණය වීමක් හෝ සිදු නොවී තිබිණි. එන්න යනුවෙන් මවට ඔහු ඇමතුවේ වාංග යනුවෙනි. මේ අයුරින් ද්‍රවිඩ වදන් ප්‍රකාශ කළ දරුවා වැසි දිනවලදී වර්ෂාව හඳුන්වනු ලැබුවේ මලේ යනුවෙන්ද විය. තම පුත්‍රයාට ද්‍රවිඩ භාෂාව පිළිබඳ දැනුමක් ඇති බව මවට අවබෝධ විනි. ඔහුට කිසියම් පෙර භවයකින් පැමිණි දැනුමක් විය හැකියයි මවට පැහැදිලි විය. ඔයාට දෙමළ වචන කියා දුන්නේ කවුද යයි මව දිනක් තම පුත්‍රයාගෙන් විමසීමක් කළාය. එහිදී යනුවෙන් ඔහුගේ පිළිතුරු විය. නැවතත් දිනක් මව ඒ පිළිබඳ විමසීමක් කළ විට එම දරුවා පැවසුවේ අපි එහිදී කතා කරන්නේ එහෙම තමයි. අපේ තාත්තට කඩයක් තිබුණා. කඩේට එන අය කතා කළෙත් එහෙමම තමයි යනුවෙනි. මෙම දරුවා ප්‍රකාශ කළේ ඔහුගේ වෙළඳසැල පිහිටා තිබුණේ කොටහේන ප්‍රදේශයේ බවය. වෙළඳසැලට පැමිණි කිසියම් පුද්ගලයෙක් පියාට වෙඩි තැබීමක් සිදු කළ බවද එම දරුවාට මතක තිබිණි. ඉතා කුඩා අවදියේ සිට පාලි භාෂාවේ වදන් ප්‍රකාශ කළ දරුවෙකු උපත ලැබුවේ හසලක ප්‍රදේශයේදීය. නුවන්නම් එම දරුවා යන්තම් වචන උච්චාරණය කිරීමට හැකිවීමත් සමග ඔහු දෙමාපියන්ට නොතේරෙන වචන කියන්නට විය. බහතෝරණ වියේදී දරුවන් විසින් කරන ලද අපැහැදිලි වදන් තම දරුවාද ප්‍රකාශ කරන්නේ යැයි ඔහු සිතූහ. වසර 2ක් පමණ ගත විය. ඔහු දක්ෂ ලෙස පාලි වදන් හෙළි කරන්නට විය. ඒ සමගම පාලි ගාථාවල කොටස්ද වරින් වර ප්‍රකාශ කළේය. කිසිවෙකුගේ ඉගැන්වීමකින් තොරව තම දරුවා ප්‍රකාශ කරන ගාථා පිළිබඳව දෙමව්පියෝ දැඩි අවධානය යොමු කළහ. එහිදී අනාවරණය වූයේ නුවන් පාලි ගාථා සහ පිරිත් ගායනා කරන බව. එම දරුවා පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී විවිධ පාලි ගාථා රැසක් ඔහුට ඉතා හොඳ මතකයෙන් කීමට හැකියාව ලැබී තිබිණි. ඔහු ප්‍රකාශ කළ පාලි ගාථා වෙන වෙනම නිවැරදිව කියන්නට ඌ ඒ වයස අවුරුදු 4 පමණ සිටය. එම දරුවා හමුවන විට ඌ 5 වන වියේ පසුවිය. ඔහුගේ භාෂා දැනුම පටිගත කිරීමටද එදා අවස්ථාව ලැබිණි. පාලි ගාථා ඉතා නිවැරදිව උච්චාරණය කිරීමට එම දරුවාට හැකි විය. එම ගාථා ඉගෙන ගත්තේ කෙසේදැයි විමසූ විට ඔහුද කියා සිටියේ එහෙදී අපි කියනවා යනුවෙන් පමණකි. එම දරුවා උපත ලැබුවේ 1994 වසරේ ජූනි මාසයේදීය. වෙනත් භාෂාවල වදන් ප්‍රකාශ කළ තවත් දරුවෙක් මීට වසර ගණනාවකට උඩදී කොළඹදී උපත ලැබීය. කිට්සිරි නම් මෙම දරුවා මවට ඇමතූ පළමු වදන වූයේ උම්මා යනුවෙනි. ඔහු ප්‍රකාශ කළ වදන් මුස්ලිම් භාෂාවේ වදන් ලෙස හෙළිවීය. එම දරුවා සිදු කළ තවත් ප්‍රකාශයක් මුස්ලිම් ජාතික පෙරබවයක් ලෙස අනාවරණය විය. එනම් ඔහු වැඳුම් පිදුම් සිදු කළ ස්ථානයේ කිසිදු බුද්ධ රූපයක් හෝ වෙනත් රූපයක් නොතිබූ බව පැවසීමය. ඔවුන් වැඳුම් පිදුම් සිදු කළ ස්ථානයේ ඇතුළත ලිදක් ඇති බව ඔහු හෙළි කළේය. ඒ සමගම අල්ලා යන වදනද ඔහු නිතර පැවසීය. මෙම දරුවා පිළිබඳ පර්යේෂණයක් සිදු කළ මහාචාර්ය යන් ස්ටීවන්සන් සහ ෆ්‍රැන්සිස් ටෝරි යන විදේශීය පර්යේෂකයන් විසින් ඒ පිළිබඳව පර්යේෂණ වාර්තාවක්ද නිකුත් කර තිබේ. මෙම දරුවා තුළ තිබූ විශේෂ හැසිරීම් රටාවක්ද එහි සඳහන් කර තිබේ. රාත්‍රී කාලයේදී ඔහු ඇතැම් විට කරනුයේ භාවනා කරන අයුරින් දෙපා හරස් කර ඇඳ මත හිඳ ගැනීමයි. එසේ සිටින අතර ඔහු දෙමව්පියන්ට නොතේරෙන වදන් ප්‍රකාශ කරන්නට විය. පර්යේෂණ වාර්තාවේද ඒ බව සඳහන් කර ඇත. මීට අමතරව එම දරුවා මහමග ගමන් කරමින් සිටි අවස්ථාවලදී මුස්ලිම් පල්ලියක් දැක එම දේවස්ථානයට ගිය බවද පැවසීය. එහිදී අල්ලා යනුවෙන් ප්‍රකාශ කිරීමද සිදු කළේය. එම දරුවා විශේෂයෙන් රාත්‍රී කාලයේදී නිින්දෙන් ප්‍රකාශ කරන වදන් පිළිබඳව
සියුම් ලෙස පර්යේෂණ පැවැත්වීමට ඔහුගේ ප්‍රකාශ පටිගත කිරීමක්ද සිදු කරිනේ. එහිදී පටිගත වී තිබූ දරුවාගේ ප්‍රකාශවල ඇතුළත් වදන් පර්යේෂණ වාර්තාවකද සඳහන් කොට ඇත. උපතින්ම පාලි භාෂාව කතා කිරීමට හැකි වූ දරුවන් කිහිප දෙනෙක් අතරින් මීට වසර කිහිපයකට උඩදී කෙසෙල් හේනාවේදී උපත ලද රුවන්නම් දරුවෙක්ද බහතෝරන අවදියේ සිට පාලි වදන් ප්‍රකාශ කළේය. අවුරුදු 3ක් පමණ වන විට එම දරුවාට ඉතා හොඳින් පාලි ගාථා කීමට හැකි විය. ඔහු පෙර භවයේ හෙළි කරමින් ප්‍රකාශ කළේ පෙර භවයේදී පැවිදි ජීවිතයක් ගත කළ බවයි. එම දරුවා පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී කිසිදු ඉගැන්වීමකින් තොරව ඔහුට උපතින්ම ගාථා කීමට හැකියාව තිබූ බව සනාථ විය. පෙර භව දැනුමකින් වෙනත් භාෂාවක් හුරු පුනර්භව සාධකයක් ලෙස එම දරුවාගේ කතා පුවත පර්යේෂණ වාර්තාවලට ඇතුළත් විය. පෙර භවයේ හෙළි කළ එම දරුවා කුඩා වියේදීම පැවිදි ජීවිතයට ඇතුළත් වීමද විශේෂත්වයක් විය. ඉන්දියාවෙන් අනාවරණය වූ වෙනත් භාෂාවන් කතා කළ පෙර භවයේ හෙළි කළ දැරියක් උපත ලැබුවේ 1949 වසරේදීය. ස්වර්ණලතා නම් වූ එම දැරිය හින්දු ජාතික දෙමාපියන්ගේ පවුලක උපත ලැබුවත් ඇය බෙන්ගාලි භාෂාව කතා කිරීම පුදුම උපදවන කරුණක් විය. බෙන්ගාලි භාෂාවෙන් ගීත ගායනා කිරීමේ හැකියාවද ඇයට තිබිණි. ස්වර්ණලතාගේ මෙම පුනර්භව සාධකය පිළිබඳ ඉන්දීය පුනර්භව පර්යේෂකයින් වූ මහාචාර්ය පාල් ආචාර්ය බැනර්ජි සහ මහාචාර්ය ස්ටීවන්සන්ද සියුම් විමර්ශනයක් සිදු කළහ. උපතින් ලද දැනුමෙන් ඇය බෙන්ගාලි ගීතයක් ගායනා කරනු ලැබුවේ තෙහැවිරිදි වියේ සිටය. අනතුරුව ඇය සිය පෙර භවයේ හෙළි කළාය. පොහොසත් පවුලක ඇය ජීවත්ව සිටි බව ඇය පැවසුවාය. ඇයගේ පෙර භවයේ නමත් දෙමාපියන්ගේ නම්ද නිවැරදිව හෙළි කිරීමට ඇයට හැකියාව ලැබිණි. ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇති කළ ස්වර්ණලතාගේ පෙර භව භාෂා දැනුම සහ ඇයගේ පුනර්භව සිදුවීම ගැන ඉන්දියාවේ බොම්බේ නම් පුවත්පත 1959 සැප්තැම්බර් 6 වෙනිදා සවිස්තර වාර්තාවක්ද පළ කළේය. පුනර්භව පර්යේෂණවලට ඉතා වැදගත් මනෝවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස එමගින් කරුණු ඉදිරිපත් කර ඇත. පෙර භව භාෂාවෙන් කතා කිරීම ඇරඹූ තවත් දරුවෙක් උපත ලැබුවේ තායිලන්තයේදීය. ඔහු අනාවරණය කරනු ලැබුවේ ලාओस භාෂාවයි. 1962 වසරේදී උපත ලද ඔහු වසර 2ක් පමණ යන විට එම භාෂාවෙන් කතා කිරීම දෙමාපියන්ට පුදුමයට පත් කළේය. බෝන්කම් නම් එම දරුවා පිළිබඳව 1965 මාර්තු 9 වෙනිදා පින්තායි පුවත්පත සහ මාර්තු 11 වෙනිදා පිම් රූට් යන පුවත්පත් මගින් මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. බහතෝරණයට පැමිණි එම දරුවා ප්‍රකාශ කළේ ඔහු වෙනත් ප්‍රදේශයක ජීවත් වූ බවයි. ඇතැම් විට තායි භාෂාව සහ ලාओस භාෂාව මිශ්‍ර කරමින් පෙර භවය අනාවරණය කළේය. එම දරුවා පෙර භවයේ හෙළි කිරීම ආරම්භ වීමද සිදුව ඇත්තේ දෙමාපියන් පුදුමයට පත් කරවෙමිනි. දිග කෝටුවක් අතට ගන්නා ඔහු කණුවක් වෙත ගොස් තනියම කතා කරන්නට පුරුදුව සිටියේය. එයට සවන් දුන් දෙමාපියන්ට ශ්‍රවණය වූයේ උඹලා මාව මැරුවා, මම උඹලා දෙන්නව මරණවා යනුවෙන් පැවසීමයි. පසුව ඔහු තව තවත් තොරතුරු හෙළි කරන්නට විය. ඒත් ඇතැම් පදන් තේරුම් ගැනීම දෙමාපියන්ට අපහසු විය. තවත් සති කිහිපයක් ගත විය. පෙර භවයේ ඔහුගේ මරණය සිදු වූ අන්දමත් මරණය සිදු කළ පුද්ගලයන්ගේ නම්ද ඔහු පැවසීය. එම දරුවාට ආහාර දීමේදී ඇතැම් ආහාර වර්ග සහ පළතුරු වර්ග ඔහු හඳුන්වනු ලැබුවේ ලාओस භාෂාවෙන් වීමද විශේෂත්වයක් විය. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පර්යේෂකයෝ එම වදන් පටිගත කිරීමක්ද සිදු කළහ. අනතුරු එම දරුවාගේ පෙර භාෂා දැනුම පර්යේෂණ වාර්තාවලටද ඇතුළත් කළහ. ගස් ලැබූ අඹ දෙහි ඇතුළු ගෙඩි වර්ග කිහිපයක් නිවැරදිව ලාओस භාෂාවෙන් හැඳින්වීම සිදු කරන විට ඔහුට එම භාෂාව ශ්‍රවණය වීමක් කිසි විටක සිදුව නොතිබිණි. මේ අයුරින් ඔහු අනාවරණය කළ පෙර භව පුද්ගලයා පිළිබඳව එම දරුවා අනාවරණය කළ තොරතුරු රැසක් සනාථ විය. පෙර භවයේ පුද්ගලයා මරණයට පත් වී වසර 9කට පසු එම දරුවාගේ උපත සිදු වී තිබිණි. මේ අතර පෙර භවයේ හෙළි කළ දරුවන් කිහිප දෙනෙක් බහතෝරණ වියේදී පරුෂ වචන ප්‍රකාශ කළ සිදුවීම්ද තිබේ. එවැනි දරුවන් දෙදෙනෙක් ඇතැම් විට මවට පරුෂ වචනයෙන් බැනවැදීම නිසා දෙමෝපියෝ මවිතයට පත් වූහ. තම දරුවන් එවැනි වදන් ඉගෙන ගනු ලැබුවේ කෙසේද යන සෙවීමට දෙමෝපියෝ උත්සාහ ගත්ත. ඒත් එවැනි වදන් කිසි විටකත් දරුවාට ශ්‍රවණය වී නොමැති බව දෙමෝපියන්ට පැහැදිලි විය. හොඳින් කතා කිරීමට හැකිවීමෙන් පසු එම දරුවෝ ඔවුන්ගේ පෙර භව තොරතුරු හෙළි කළහ. එවැනි පුනර්භව සාධක කිහිපයකදී පෙර භවයේ සනාථ වූ අතර මියගිය පුද්ගලයන් එවැනි වදන් භාවිතා කර ඇති බව තහවුරු වූයේ පෙර භවයේ ප්‍රබල සාක්ෂි ලෙසය.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.